දවසක් කැලේක එක තාපසයෙක් හිටියා. මේ තාපසයා ගහක් යට ඉඳගෙන භාවනා කරනකොට එයාට දැනුණා එයාගේ කම්බුලට වතුර බින්දු කිහිපයක් වැටෙනවා. ඉතින් මේ තාපසතුමා උඩ බැලුවා. බලනකොට තාපසතුමා දැක්කා ගහ උඩ අත්තක ඉඳපු කපුටෙක් අඬනවා. තාපසතුමාට තේරුණා අර කපුටගේ කඳුළු බින්දු තමයි මගේ කම්බුල දිගේ වැටුනේ කියලා. තාපසතුමා කපුටට කතා කරා. කතා කරලා ඇහුවා ඇයි ඔයා අඬන්නේ? කපුට මෙන්න මෙහෙම කිව්වා. තාපසතුමනි මට මගේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ. මම තැනකට ගියොත් මිනිස්සු මාව එලවනවා. මගේ කටේ සද්දෙටවත් මිනිස්සු කැමති නෑ. මේ ලෝකේ කිසි කෙනෙක් මට ආදරය කරන්නේ නෑ. මට කැමති නෑ. එහෙව් එකේ මම මොකටද ජීවත් වෙන්නේ? මගේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ. මම මැරෙනවා. තාපසතුමා ටිකක් වෙලා ඉඳලා කපුටගෙන් අහනවා මෙහෙම. හරි. ඔයා කැමති තීරණයක් ඔයා අරගන්න. හැබැයි ඊට කලින් මට පොඩි එක උදව්වක් කරන්න. පුළුවන් නම් ඔයා ගිහිල්ලා මේ ලෝකේ සතුටින්ම ඉන්න කුරුල්ලව හොයාගෙන එයත් එක්ක කතා බහ කරලා ඔයා කොහොම හරි සතුටින්ම ඉන්න කුරුල්ලව දැනගෙන ආයි එන්න මගේ ළඟට. ඉතින් කපුට කල්පනා කරා කවුද සතුටින් ඉන්නේ? කපුට හිතපු දේ තමයි මම කළු පාට නිසයි කවුරුවත් මට කැමති නැත්තේ. එහෙනම් සුදු පාට කෙනෙක් සතුටින් ඉන්න ඇති. කපුට හිතුව මේ ලෝකේ සතුටින් ඉන්න කුරුල්ල තමයි හංසයා. කපුට පියඹල ගියා. පියාඹල විලක් ළඟට ගිහිල්ලා එක හංසයෙක් ඉඳියා. හංසයේ ළඟට ගිහින් ඇහුවා හංසයෝ ඔයා නේද මේ ලෝකේ සතුටින් ඉන්න කුරුල්ලා? හංසය ටිකක් වෙලා හිටියා. ඉඳලා කපුටට කිව්වා මොන පිස්සුද? මට මගේ ජීවිතේ පා වෙලා තියෙන්නේ. බලන්න මේ ලෝකේ ඕන තරම් පාටවල් තියෙනවා. හැබැයි මං සුදු පාට විතරයි. මගේ සුදු පාට හරියට පාටක් තිබ්බත් නෑ වගේ. ඉතින් මම සතුටින් නෙවෙයි ඉන්නේ. කපුට ඇහුවා එහෙනම් හංසයෝ කවුද මේ ලෝකේ සතුටින් ඉන්න කුරුල්ලා? හංසය උත්තරයක් දුන්නා. ලස්සන පාට වලින් පිරිච්ච ගිරව තමයි මේ ලෝකේ සතුටින්ම ඉන්නේ. කපුට ගියා ගිරවෙක් හොයාගෙන. ඉතින් කපුට පියාඹල ගිහිල්ලා කූඩුවක ඉඳපු ගිරවෙක් හොයාගත්තා. පාට ලස්සන ගිරවෙක්. ගිරවගේ ළඟට ගිහිල්ලා ගිරවත් එක්ක කතා කරා. ගිරවෝ ඔයා නේද සතුටින්ම ඉන්න කුරුල්ලා? ඔයා හරි ලස්සනයි. ගිරව ටිකක් වෙලා ඉඳියා. ඉඳලා කිව්වා මොන පිස්සුද? මම සතුටින් නෙවෙයි ඉන්නේ. පේන්නේ නැද්ද? මං කොහේ හරි තැනක ගියොත් අනිවාර්යෙන් මිනිස්සු මාව අල්ලලා කූඩුවකට දානවා. මේ කූඩුවේ මගේ නිදහසේ මට මගේ අත්අඩු දෙකවත් දිගහැර ගන්න ඉඩක් නැහැ. ඉතින් මං නිදහසේ නෙවෙයි ඉන්නේ. මට මගේ ජීවිතේ පා වෙලා තියෙන්නේ. ගිරව එහෙම කිව්වා. ඊට පස්සේ කපුට ගිරවගෙන් ඇහුවා එහෙනම් ගිරවෝ කවුද මේ ලෝකේ සතුටින් ඉන්න කුරුල්ලා? ගිරව කිව්වා මොනරා තමයි සතුටින් ඉන්න කුරුල්ලා කියලා. ඉතින් කපුට මොනරෙක් හොයාගෙන පියාඹල ගියා. මොනරෙක් හොයාගෙන පියාඹල ගියපු කපුටට ඔන්න එක ලස්සන මොනරෙක් හම්බෙනවා සත්තු වත්තකදී. සත්තු වත්තේ හිටපු මේ මොනරා